වතාවක් ශබ්ද නගල සාදු කියලා. තව වතාවක් ශබ්ද නගල සාදු කියලා. හොඳයි එහෙමනම් වැඩහිඳ වදාරන විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන වැඩහිඳ වදාරන පින්නති නායක මාහිම්පාණන් වහන්සේලාගේ පාද පත්ම අභිවන්දනය කරමින් අවසර ප්‍රාර්ථනා කර සිටිනවා. අද මේ විහාරස්ථාන පින්බිම තුල අප දෙන වහන්සේට යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීමට අද මේ පින්නති හැම දෙනාම සුදුවතින් සැරසී විහාරස්ථාන පින්බිම තුලට දුවගෙන ආවේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් කවියෙන් ශ්‍රවණය කරන වාය කියන අදහසින් කාල වේලාව යන නිසා කාලය අපට බොහෝම වටින නිසා මේ විහාරස්ථාන පින්බිම තුල පවත්වනු ලබන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මෙතෙන් සිට කවියෙන් ආරම්භ කරමු. බේසේ චුට්ටක් අඩු කරලා එක විදිහට ලොව මේ ඕ මහා බඹුද ආදර අම්මාය
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတဝေရမဏီសិក្ខាបဒံ សមាધિយាមិ អទិន្នាដានាវេរមណីសិក្ខាបដံ សមាધિយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံ សមាધિយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដံ សមាધિយាមិ សុរាមេរយមជ្ជបមាទដ្ឋានាវេរមណីសិក្ខាបដံ សមាધિយាមិ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्क මොක්කදං කටේ ගෝයක මදි මේ හදන්නේ ඉතින්. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
වන පොත් වෙමි පෙළහර පෑ කලක සිට නිදානයක් ලෙස බැබළුණු සතර වට මුළු සත්වගම සුවපත් කළ සියලු විට දේවානුවනමස්කාරයිදම් රුවන අට ලෝතර සමිදු පෙන්වාදුන් ආමනිවන ලැබගනු පිණිස මුළු ජීවිත යමගිවන කසාවත දරාගෙන පව් මල තවන නමදිමිතේ වන වර උත්තම සාගරුවන බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති උච්චරේ ආහුනේයජ පුත්තානං පජාය අනුකම්පකාති කරගෙන තුනුරුවන් මැති බාර අභිවන්දේ කවි පද රැගෙන සුපිපුණු සිතු විලිකන්දේ මහමෙර උසට දරු දුක දුක් ගිනි වින්දේ අවසර දෙමා පිය පායුව ධර්මශ්‍රවණාභිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත්නි පින්වතියනි අද මේ විහාරස්ථාන පින්බිම තුල
ඊටාම වටිනා කවිබන දේශනාවක් සිද්ධ කර ගන්නටයි පින්නති හැමදෙනාම අද මේ සූදානම් වී සිටින්නේ. වෙනදා නිවෙස්වල තියෙන නොයෙකුත් වැඩ රාජකාරී පැත්තකට දාලා සුදුවතින් සැරසී විහාරස්ථාන පිම්බිම තුලට දුවගෙන ආවේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශේෂත් ධර්මයෙන් විදක් කවියෙන් ශ්‍රවණය කරනවාය කියන අදහස. ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් පරණ පවිත්‍ර වූ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනයෙන් බුදුදහම දායාද වූ උදේ සවස බණපද අසන උදේ සවස බණපද ඇසෙන අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලාව තුළ වර්තමාන සමාජයේ අම්මට තාත්තට නොසලකන දරුවෝ පිළිබඳ අපට අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා. අම්මා තාත්තව මහලු මඩම් වලට දමන, අම්මා තාත්තව ගෙයි පිළිකන්නට දමන, අම්මා තාත්තව මහ පාරට ඇදලා දමන දරුවෝ පිළිබඳ වර්තමාන සමාජයේ අපි හැමෝටම අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා. පුංචි දරුවාගේ පටන් ගත්තොත් අම්මා තාත්තට රවන, අම්මා තාත්තට ගහන, අම්මා තාත්තට බනින දරුවෝ අපි හැමෝටම අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා. දෙසවන් යොමාගෙන මෙතෙන් සිට කවියෙන් ශ්‍රවණය කරමු. ඔබේ අම්මාගේ වටිනාකම, ඔබේ තාත්තාගේ වටිනාකම කුමක්ද කියන වග යුගාසන කවිබන තුලින් අනන්ත වූ කරුණාව ගලන්නේ මගේ මයික් එකේ හයිස් සමන්ත සත්වල ගුණ පැතිරෙන්නේ අසන්න දරුවනි ඇයි නාසන්නේ අම්මාවරු ඇයි අද බඩගින්නේ අම්මාවරු ඇයි අද බඩගින්නේ දෙවිත වීමේ සසර දුක් ගින්නේ කඳුළු බිබී මහා මග ඇවිදින්නේ සොඳුරු නදන ගුණ අමතක වන්නේ ගෙදර බුදුන්ටද මෙහෙම කරන්නේ සිය දවසක් පැතුමන් හද පුරලා
සිංහමන් යදලා මව්පියවරු යති සිංහමන් යදලා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ දින්නාහම් භික්ඛවේ න සුප්පතිකාරම් වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මහණෙනි, මේ ලෝකයේ කළගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. අවුරුදු 100ක් කරමත තබාගෙන අම්මට තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලා ඒ පින්වතුනි බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. වැටුපක් පඩියක් නොලබා දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරන්නේ ඔබේ ආදරණීය අම්මයි තාත්තයි පමණයි. ඒ ආදරණීය අම්මා තාත්තව තමයි වර්තමාන සමාජයේ බොහෝ තරුණ දරුවන් මහලු මඩම් වලට මහ පාරවල් වලට ගෙයි පිළිකන්නට ඇදලා දමන්නේ. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක ඔබ දන්නවා නම් කවදාවත් ඔබ ඔබේ අම්මා තාත්තා දිහා රවලවත් බලන එකක් නම් නැහැ. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන වර්තමාන සමාජයේ පින්නති ඔබ හැමදෙනාට ගැලපෙන අපූර්ව කතාවක් තමයි අද කවි කොට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ කතාව තමයි පින්නතුනි මුගලන් තෙරුන් වහන්සේගේ කතාව. දෙසවන් යොමාගෙන මෙතැන් සිට කවියෙන් ශ්‍රවණය කරන ඔබේ අම්මාගේ වටිනාකම, ඔබේ තාත්තාගේ වටිනාකම කුමක්ද කියන වග යුගාසන කවි බණ තුලින් මුගලන් සාවිදු පිරිනිවනට වැඩිය විට මහසගරුවන නෙත්වල ඇත කාදුළු කැට දැනගන්නට සියලු දෙවිද ආදුරු පට මේ මයික් එකේ නවතින තැනට එක එක තියන්න. ගැටලුව මේ මයික් එකේ නවතින තැනට එක එක තියන්න. යනවාදම් සභාවට වර්තමාන සමාජයේ පින්නති ඔබ හැමදෙනාම දන්නවා ඇති. ඒ වගේම අසා ඇති බුද්ධ ශාසනයේ අගසව් දෙනන අතර ඉතාම මනරම් වූ මුගලන් තෙරුන් වහන්සේ පිළිබඳ මොගලන් තෙරුන් වහන්සේ අවසානයේ අපවත් වුණේ පින්වතුනි ඊටාම සෝචනීය විදිහට.
උන්වහන්සේ වැනි උත්තරීතර ශ්‍රාවකයන් වහන්සේ නමකට අවසානයේ එහෙම වන්නට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මාපොත් මුගලන් තෙරුන් වහන්සේට එබඳු තත්ත්වයක් හිමි වුණේ අතීතයේ පෙර කරපු මහා අකුසල කර්මයක් නිසාවෙන් කියලා. එවිට ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව දේශනා කරන සේක්වා කියලා. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව දෙසවන් යොමාගෙන මෙතෙන් සිට කවියෙන් ශ්‍රවණය කරමු. දඹදිව් තලයේ ඈතට යනවා පොඩි පැල්පතකට සිත යොමු වෙනවා බලමුද එබිලා වෙනවද මොනවා තිදෙනෙකු සතුටින් ජීවත් වෙනවා දුටුවම දිනෙතට කඳුළුම කන්දයි සෝකය දුක හිත පතුලේ රන්දයි මාමේ පවසන් නේ හින්දායි මිවසේ මව්පියෝ දෙන්නම අන්දයි නිවසේ මව්පියෝ දෙන්නම අන්දයි. පින්වතුනි මුගලන් තෙරුන් වහන්සේගේ එකම එක ආත්ම භාවයක උන්වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. අම්මා තාත්තා අන්ධ වුණත් ඒ දෙපළගේ යුතුයකම නම් මේ පුතා පැහැර හැරියේ නැහැ. අහිංසක අම්මට තාත්තට සලකමින් ඇස් දෙක වගේ රැක බලා ගනිමින් මේ පුතා ජීවිතේ ගෙවනවා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට පින්වතුනි මේ අසරණ අන්ධ ආදරණීය පියාණන් තම පුතාට කතා කරලා එදා මෙන්න මේ වගේ දෙයක් පුතාට කියනවා. අපට ලැබේ ඔබගෙන් සැනසීම එය සතුටකි ජීවිතයට ආව පුතුට ලබා දෙන්නට සැනසීම පොතේ අසන්නට
පෙන්නුවාදරෙන් දිවියේ දායාගොනේ හින්දා මමත් සතුටින් නැත කියාසෙනේ වින්දෙමි කෙසේ හෝ හද තොල දරාසෙනේ ගැටලුවකීමද ආදර මගේ පියාණනේ ඉතිරිව ඇත්තේ ඔබ ගැන දුක තමයි සිතේ ඒ ගැන සිතන විට කරදර නිමක් නැතේ එනිසා මීට මේ විසඳුම තමයි සෙනේ බිරිඳක් ගෙන ආවොත් හොඳයි පුතේ පින්වත්නි එතර අසරණ අන්ධ පියාණන් පුතාට කතා කරලා කියනවා පුතේ නුඹ හැමදාම අපි දෙන්නාට සලකගෙන ජීවිතේ ගෙවනවා අපි නැති වුණ දවසක නුඹ තනි වෙනවා අපි දෙන්නා මැරෙන්න කලින් මේ නිවසට බිරිඳක් කැඳලාගෙන එනවා අහිංසක දෙමාපියන් දෙපළ පුතාට එහෙම යෝජනා කළත් පුතාගේ එකම බලාපොරොත්තුව තමයි පින්වතුනි අහිංසක දෙමාපියන් දෙපළට සලකමින් ඇස් දෙක වගේ රැක බලා ගනිමින් ජීවිතේ ගෙවන්න. නමුත් මේ අහිංසක දෙමාපියන් දෙපළගේ බලවත් ඉල්ලීම නිසාවෙන් මේ පුතාට සිද්ධ වෙනවා නිවසට බිරිඳක් කැඳාගෙන එන්නට. ඇතිතෙක් කාඳුළු සායුරේ දස ආත පීනු ජය අහිංසක දෙමාපියන් දෙපළගේ බලවත් ඉල්ලීම නිසාවෙන් මේ පුතාට සිද්ධ වෙනවා නිවසට බිරිඳක් කැඳාගෙන එන්නට. දැන් මේ නිවස තුළ පින්වතුනි අහිංසක අම්මයි තාත්තයි පුතයි නිවසට අලුතින් ආපු මේ බිරිඳයි සතුටින් සාමෙන් ජීවිතේ ගෙවනවා. නිවසට අලුතින් ආපු මේ බිරිඳ අහිංසක දෙමාපියන් දෙපළට සලකමින්
තමන්ගේම අම්මව තාත්තව වගේ රැක බලා ගනිමින් පින්වතුනි බොහෝම සතුටින් යුතුව කාලය ගත කරන්නට යෙදුණා. වෙමින්දුවනිය කලෙස සමදා පිහිට දල්වා කරුණාවෙන් පිරිපාට මාපියෝ දෙන්නට වැඩියෙන් ඊට කවනවා පොවනවා මේ දෙදෙනාට කවනවා පොවනවා මේ දෙදෙනාට පළදාගෙන සතුටේ මල් මාලේ හද තබමින් වත්කම් සීලේ පතුර වෙමින් හද වත්වල ආලේ බොහෝම සමගිව ගෙව්වා කාලේ. පින්වත්නි නිවසට අලුතින් ආපු මේ බිරිඳ අහිංසක දෙමාපියන් දෙපළට සලකමින් බොහෝම සතුටින් යුතුව කාලය ගත කරන්නට යෙදුණා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට මේ අහිංසක අම්මටයි තාත්තටයි බොහෝම දුක්මුසෝ අවධියක පෙරනිමිති පහළ වෙන්නට පටන් ගත්තා. අපි උනත් සතුටින් නිදලා ඒ සතුට කඩාගෙන වැටුනහම අපට දැනෙන දුක කොහොමද? ඒ දුක තමයි පින්වත්නි එදා මේ සතුටින් හිටපු අම්මටයි තාත්තටයි උරුමවන්නේ. අම්මට තාත්තට සලකපු මේ බිරිඳ අපි අහලා බලමු කාලයාගේ ඇවෑමෙන් අවසානයේ තනිවම මොනවාද කල්පනා කරන්නේ කියලා. ආමුත් ගත කරන්නට සතුටින් ජීව මේ උන්දලා අදුරකී පාවියාව එහෙයින් වැළපෙන්නෙමි මම ඒ බව සිහිව මෙය හරිවදයක් මගේ ජීවිතයට ආව. අම්මට තාත්තට සලකපු මේ බිරිඳ කල්පනා කරනවා මම වැඩකාරියක් වගේ මේ අයට සලකගෙන ජීවිතේ ගෙවනවා. මට බෑ හැමදාම මේ විදිහට කරන්න. මොන් දෙන්නා වනසා දමන්න ඕනි කියලා බිරිඳ කල්පනා කරනවා. එදා එහෙම කල්පනා කරපු මේ බිරිඳ එදායින් පස්සේ නිතරම වාගේ අර වයසක දෙමාපියන් දෙපළට හිරිහැර කරදර කරන්නට පටන් ගන්නවා.
ඒ වගේම දෙමාපියන් දෙපළ පිළිබඳව කල කිරුණසේ බොරු කියන්නේ. ස්වාමියාගේ සිත බිඳින්නට පවා එදා මේ බිරිඳ පටන් ගන්නවා. අම්මා තාත්තා ගැන බිරිඳ මොනවා කීවත් මුලදී නම් මේ පුතා පින්වතුනි ගණන් ගත්තේ නැහැ. නමුත් කාලයාගේ ඇවෑමෙන් අම්මට තාත්තට සලකපු මේ එකම පුතා අම්මව තාත්තව ආදරෙන් කරුණාවෙන් දැකබලා ගත්ත මේ එකම පුතා බිරිඳගේ වචන වලට අම්මට තාත්තට දොස් පවරන්නට පවා පටන් ගන්නවා. දවසක් මේ බිරිඳ තම ස්වාමියාට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. එදා මේ බිරිඳයි ස්වාමියයි අතර පින්වතුනි මෙන්න මේ වගේ පුංචිම පුංචි සංවාදයක් ඇති වෙනවා. ඔබට මෙය කියන්නෙමි ඉවසාගෙන උන්නෙමි මට බැහැවෙහි තවත් ඉන්න මගේ නිවසට මම යන්නෙමි මගේ නිවසට මම යන්නෙමි සතුටුයි ඉවසීමද සෙනෙහස මගේ නේමද අනේ යන්න එපා මෙහෙන් ඔබ නැතිව කොහොමද ඔබ නැතිව කොහොමද මේකයි හේතුවයිවත් වෙන්නට ඔබගෙන් මමත් ඔබේ මාපියන් සමගින් මම ඉන්නේ නැහැ තවත් එන්නේ විසඳුමකට නුඹගේ අදහස පිට කුමක්ද කළ යුතු වන්නේ වහාම කිව මැන මට වහාම කිව මැන මට පව්වෙනු බැදින දින ඒ බව ඔබ දැනගෙන මේ දෙන්නා අදම ගොසින් කැලේට දමා එනු මැන කැලේට දමා එනු මැන එදා බිරිඳ යෝජනාවක් කරනවා ස්වාමියාට කියනවා මම වැඩකාරියක් වගේ මේ අයට සලකගෙන ජීවිතේ ගෙවනවා මට බෑ හැමදාම මේ විදිහට කරන්න මොන් දෙන්නා කැලේට දාලා එමු කියලා බිරිඳ ස්වාමියාගේ අතින් කියනවා එදා තම බිරිඳගේ වචන වලට මේ පුතා බොහෝම අසරණ වෙනවා. කෙතරම් අසරණ වුණාදයි කිවහොත් පින්වතුනි තම ජීවිතයට වඩා ආදරය කළ තමන්ගේ අම්මවයි තාත්තවයි මේ පුතාට අමතක වෙනවා. තරහෙන් වෛරයෙන් පුපුර පුපුරා බිරිඳගේ වචන වලට පින්වතුනි
අම්මා තාත්තා ගැන තරහින් වෛරෙන් මේ පුතා පුපුරනවා. එදා අවසානයේ මේ පුතා තනිවම මෙන්න මෙහෙම කල්පනා කරනවා. නොමැති නිසා මේ හයගේ විනිස්කම් අපි දිවි පෙතට අද කරනවා වෙනස්කම් තබමින් ඇය අතරමා දුරස්කම් මගේ බිරිඳට මොවුන් කරනවා වෙනස්කම් එදා බිරිඳගේ වචන වලට පින්වතුනි දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහි කළ අම්මා ගැන පෝෂණය කළ තම ආදරණීය පියාණන් ගැන මේ පුතා මෙන්න මේ වගේ තීරණයක් ගන්නවා. එදා හවසම ඒ කාලේ මේ වර්තමානයේ වගේ වහන නම් තිබිලා නැහැ. මේ පුතා ළඟ තිබුණේ පින්වතුනි අශ්ව රථය. මේ අශ්ව රථය අරගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා දරු සෙනෙහස පෙන්නලා එදා මේ පුතා මෙන්න මෙහෙම කියනවා. දරු සෙනෙහස පෙන්වාම විමසනවා දැන් මෙහෙම දැන් මම ගමනක් යන්නට එන්නම ඕනි දෙදෙනාම මව්පියොසක ගති හංගා නොදත් නිසා ඇතිරංගා පුතුගේ වදන පිළි අරගෙන දෙන්නම රත යට නැංගා කතා බහක් නම් නැතය කීමට මෙය හිරිකිතය මාපිය දෙන්නම අරගෙන කැලයට යනවා රථය කැලයට යනවා රථය කලවරේ බෙද්ද මෙදින් කැලයට යනවා අර අසරණ මාපියන්ව අරගෙන යනවා කෙරළ නාද මේ විලසට ලකොණු කියනවා දස මාස කුස දරපු මව් කැලේ දමනවා දස මාස කුස දරපු
පින්වත්නි එදා මේ බිරිඳගේ පුතාගේ අදහස තමයි අම්මවයි තාත්තවයි කැලේට දාලා මරලා දමන්න. අම්මව තාත්තව මරන්න පුළුවන් මිහි තලයේ මොන දරුවෙකුටද? ඒක දරා ගන්න බැරි මහා දුක. එදා පින්වත්නි බිරිඳගේ වචන වලට මේ පුතා අස්ස රතේ අරගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා කියනවා. දරු සෙනෙහස පෙන්නලා කියනවා. ගමනක් යන්නට තියෙනවා මා සමග එන්නට කියලා. අම්මවයි තාත්තවයි අස්ස රතේට නම්වාගෙන මේ පුතා මහා කැලේ මැදින් දැන් ගමන් කරනවා. ගමන් කරන අතරතුරේ මේ පුතා අස්ස රතේ නවත්තලා කියනවා මෑණියනි පියාණෙනි අප යන මේ මහා කැලේ තුල අපව මරා දමන්නට පල්හොරු රංචුවක් මග බලාගෙන සිටිනවලු. මා ඔවුන් එළවා දමා එනතුරු ඔබ දෙපළ කොහෙවත් යන්නේ නැතුව මේ අස්ස රතේටම වෙලා සිටින්න කියලා. අම්මවයි තාත්තවයි අස්ස රතේ තියලා මේ පුතා දැන් මහා කැලේ මැදින් පයින් ගමන් කරනවා. ටික දුරක් ගමන් කරලා පින්වතුනි ටික වෙලාවක් ගියාට පස්සේ කටහඬ වෙනස් කරලා පල්හොරු විදිහට කෑ ගහනවා මරපියව් කොටපියව් කියලා. කිසිත් නොදන්න අහිංසක අම්මයි තාත්තයි හිතන්නේ පල්හොරු රංචුවක් එනවා අපව මරා දමන්නට කියලා. මරණ බයෙන් වෙවුල වෙවුලා එදා අස්ස රතේ අතලගා බසිමින් මේ අහිංසක අම්මයි තාත්තයි මහා කැලේ තුල හඬනවා. තම පුතාට කරදරයක් වේදෝ කියන බයෙන් අර මහා කැලේ තුල මේ අම්මයි තාත්තයි මේ පුතාට හඬ හඬා මෙන්න මෙහෙම කියනවා. පල්ලොරු ඇවිල්ලා අවියත බාරගෙන මරණය පැමිණ
මුගුරෙන් පාලනවා මාපියෝ දෙන්නාට මුගුරෙන් පාලනවා මාපියෝ දෙන්නාට බන ටික දෙසමින් යනවා සමහරු නම් නිදියනවා බන දෙසලා ඇතිද මෙමට හිතෙනවා අර බලන්න සමහරු නිදි කිරනවා සමහරු නිදි කිරනවා දැන් එක එක්කෙනා වටපිට බලනවා කවුද නිදාගන්නේ කියලා අපි කවියට සමවැදිලා කවිපද කියනවා ඔබ කවියට සමවැදිලා නිදි කිරනවා පාළුව කාන්සිය නිදිමත යන්නත් එක්කලා හැම දෙනාම හයියෙන් සාදුකාරයක් දෙන්න බලන්න හොඳයි පින්නතදී එදා මේ පුතා කටහඬ වෙනස් කරලා පල්හරු විදිහට කෑ ගැව්වා මරපියව කොටපියව කියලා. ඒ කෑ ගහන මොහොතේ මේ අහිංසක අම්මා තාත්තා හඬ තම පුතා ගැනම කල්පනා කරනවා. නැවතත් ටික වෙලාවක් ගියාට පස්සේ මේ පුතා මුගුරක් අරගෙන අහිංසක අම්මට තාත්තට හොඳටම පහර දෙනවා. පහරේ පිට පහරේ වේදනාවල් ලැබෙනකොට කිසිත් නොදන්න අහිංසක අම්මයි තාත්තයි නැවතත් හිතන්නේ පල්හොරු රංචුවක් ඇවිදින් ඒ අයට පහර දෙනවා කියලා. තම පුතාගෙන්ම පහරවල් ලැබෙනකොට මේ අහිංසක අම්මට තාත්තට මතක් වෙන්නේ පින්නතුනේ තමන්ගේ ආදරණීය එකම පුතාව. බලන්න මව් සෙනෙහස පිය සෙනෙහස කෙතරම්ද කියලා මරණ බයෙන් වෙවුලා අවසාන මොහොතේදීත් මේ අහිංසක අම්මයි තාත්තයි මහා කැලේ තුල හඬ තම පුතාට මෙන්න මෙහෙම කියනවා. පහරේ වේදනාවන් සිත පල්ලාය පුතු හින්දාව දුක අමතක වෙලා
සෙනෙහස දුවත් දී හැම ඇතෝ ලෙතනහර මතුවේ මව්පියන් තොල අද හස්දහර නවතා එයින් පසු ජීවිත යක මිහිර නිල් වෙන තෝරා සිරුරට හිමි විය පහර නිල් වෙන තෝරා සිරුරට හිමි විය පහර මුගුරේ පහර ආසරණ තැන් වෙතට පනී නිල්ලුන සිරුර වෙවුලා එක ලෙසට වුණේ පුතුගේ දැස් ළඟ නේවා හැඩට පෙනී අම්මයි තාත්තයි ඇස් දෙක පියාගනී සිටිමේ පුවත පින්වත් ඔබ අසාගෙන අම්ද දෙමාපියනගේ හද නතර වින ගුණ නොමදත් පොතා මහා පාපෙක වැටිගෙන තම මව්පියන් මැරුවා.
අසන්න දරුවනි නුඹලා විකලේ අම්මා තනි වෙන්නට දෙන්න එපා කවදාවත් අම්මා එක අම්මයි අපට ඉන්නේ එයයි අපේ අම්මා අසරණ වී පිටව ගියත් දරුවනේ අම්මා දරුවනේ අම්මා පින්වත්නි එදා මේ පුතාගේ අතින්ම අහිංසක අම්මව තාත්තව අර මහ කැලේ තුල මරා දමනවා. දෙනෙත් අසරණ අහිංසක අම්මයි තාත්තයි පින්වතුනි සදහටම දෙනෙත් පියා ගන්නවා. එදා මේ පුතා කරගත්තේ නිකම් පාප කර්මයක් නම් නෙවෙයි. මහා ආනන්තරී පාප කර්මයක්. ලෝතර බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව දේශනා කරලා අවසානයේ මෙන්න මේ විදිහට පහදා දෙනවා. මුගලන් තෙරුන් වහන්සේ අවසාන භවයේදී උතුම් ඵල ලබා සිටියා. උන්වහන්සේ අවසානයේ තපවත් වුණේ හිස පෙරලා. බලන්න පින්වත්නි එවැනි උතුම් ඵල ලබා සිටි ශ්‍රාවකයන් වහන්සේ පසුපස තම මව් තම පියාණන් මැරූ පාපය පසුපසින් නාවා නම් වර්තමාන සමාජයේ ජීවත් වන මිනිසුන් වන අපි ගැන කවරනම් කතාවක්ද? අම්මා තාත්තා මැරුවත් පාපය පාපයමයි. අම්මට තාත්තට නොසැලකුවත් පාපය පාපයමයි. අම්මා තාත්තා දිහා රවලා බැලුවත් පින්වතුනි පාපය නම් පාපයමයි. උතුම් ඵල ලබා සිටි ශ්‍රාවකයන් වහන්සේලා පසුපසත් පින්වතුනි තමා කරපු මහා අකුසල කර්මයන් එනවා. එනිසා අපි ගැන කවරනම් කතාවක්ද? වර්තමාන සමාජයේ කොපමණ තරුණ දරුවන් සිටිනවද අම්මට තාත්තට නොසලකන? අම්මා තාත්තව මහලු මඩම් වලට මහා පාරවල් වලට ගෙයි පිළිකන්නට දමන. උදේ සවස බුදුබණ පද ඇසෙන අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලාවේ අපට අනන්තවත් අසන්නට දකින්නට ලැබෙන්නේ අම්මට තාත්තට නොසලකන දරුවන් පිළිබඳ. පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ දින්නාහම් වික්ඛවේ න සුප්පතිකාරම් වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මහණෙනි මේ ලෝකයේ කළ ගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. අවුරුදු 100ක් කර මත තබාගෙන අම්මට තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලායි පිළිතුනේ බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා.
වැටුපක් පඩියක් නොලබා දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරන්නේ ඔබේ ආදරණීය අම්මයි තාත්තයි පමණයි. මොහොතක් සිතන්න පින්වතුනි, අහිංසක අම්මලා තාත්තලා අද මෙතන බණ අසනකොට තව අම්මලා තාත්තලා කී දෙනෙක් නම් මහලු මඩම්වල මහ පාරවල් වල කඳුළු සලසලා ජීවිතේ ගෙවනවා ඇතිද? මහලු මඩම්වල දුක් විඳින අහිංසක අම්මලා තාත්තලා මහ පාරේ සිඟමන් යදින අහිංසක අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කොච්චර නම් කැපකිරීම කරන්නට ඇතිද? එනිසා පින්වතුනි, අම්මා තාත්තා ඔබ ළඟ ඉන්න කාලේ අම්මට තාත්තට සලකන්න. අම්මා තාත්තා ඔබෙන් ඈතට ගියාට පස්සේ ඔබ මොන පින්කම් කරලා පින් දුන්නත් කවදාවත් වැඩක් නම් වෙන්නේ නැහැ. ලෝතුරා බුදුහාමුදුරුවෝ අම්මව තාත්තව ගෙදර බුදුන්ට සමාන කළේ නිකම් නම් නෙවෙයි පින්වතුනි. ඒ ගෙදර බුදුන්ට සමාන කළ අම්මව තාත්තව ආදරෙන් කරුණාවෙන් දැක බලා ගන්න. දස මාසයක් කුසේ දරාගෙන වෙලොවට බිහි කළ පින් නැති අම්මා, පෝෂණය කළ තම ආදරණීය පින් නැති පියාණන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා, මතු බුදු වේවා කියන ප්‍රාර්ථනාව හදවත තුළ තබාගෙන අපි අපේ පින් නැති අම්මව තාත්තව පුංචිම පුංචි කවි පෙළකින් සිහිපත් කරමු. දසමාසයක් කුස තුල විල
මදි මදි බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා බන කියලා අපි උඩ විසි වෙන්නට කියන්න හයියෙන් සාදු මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා උඩ විසි උන අපි බිමට වඩින්නට කියන්න හයියෙන් සාදු සදහම් සුවයි ලොව සැනසේවා මව්පිය ගුණයේ බව අප සැම දිනාටම මේ පින් එක ලෙසට පිහිටා සසර සැප ලැබගනු පිණිස ආජරාමර සැප එකට මෙත් මොනිසඳුන් හමු
चिरं रक्षन्तु लोकशासनं चिरं रक्षन्तु धम्मदेशनं चिरं रक्षन्तु मम परन्ति හොඳයි බලන්න. අද මේ විහාරස්ථාන පින්දෙත තුල දේශනා කළ පින්නති ඔබ හැමදෙනා ශ්‍රවණය කළ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව නිමාවට පත්වන මොහොතේ අපි හැමදෙනා ලබාගත්තා වූ මේ පින් කුසල් දහම් පළමු කොට අපවත් වී වදාළ අවසරයි මට නම කියන්නට කට්ටංගේ ආනන්ද සාගර නායක මාහිම්පාණන් වහන්සේට අපි හැමදෙනා ලබාගත්තා වූ මෙපින් දහම් හේතු වාසනා වේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නමා මහ නිවනේ සැනසේවා කියා අපි සාදු කියා නැවත ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මේ විහාරස්ථාන පින්බිම තුල වැඩ සිටින විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන වැඩහිඳ වදාරන පින්නති නායක මාහිම්පාණන් වහන්සේලාට අපි හැමදෙනා ලබාගත්තා වූ මෙපින් දහම් හේතු වාසනා වේවා. චිරාත් කාලයක් සසුන් කෙත බබළුවා ලන්නට චිරාත් කාලයක් මේ සසුන් කෙත තුල වැඩ සිටින්නට උන්වහන්සේලාට තුනුරුවනේ ආශිර්වාදේ සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා. උන්වහන්සේලා මෙලොවට බිහි කළ පින්නති අම්මා තාත්තලාට මෙපින් දහම් හේතු වාසනා වේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වාගේ මද මේ වටිනා පින්කම සඳහා අප දෙනකට ගෞරවයෙන් යුතු ආරාධනා කරන්නට යෙදුනේ බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය කරන අපට පමණක් නොව ලංකාවාසී බොහෝ ස්වාමීන් වහන්සේලාට මවක් වෙමින් බොහෝම ලෙන්ගතුෙන් යුතුව කාලය ගත කරන අපි නමින් නම් ආමන්ත්‍රණය කරන්නේ අම්මා කියලා. අරලිය හෙට්ටි ආරච්චි ආදරණීය අම්මා අද මෙතනට පැමිණ සිටිනවා. අපි හැමදෙනා ලබාගත්තා වූ මෙපින් දහම් අනුමෝදන් කරමු. මෙවැනි පින්කම් රටට ජාතියට සම්බුදු ශාසනයට කරන්නට තුනුරුවනේ ආශිර්වාදේ සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ අරලි හෙට්ටි ආරච්චි ආදරණීය අම්මාගේ පුතණුවන් අසනීප තත්වයෙන් පසුවන බව ආරංචි වන්නට යෙදුණා. නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අපි ප්‍රාර්ථනා කරමු. දිලුක ආදරණීය පුතණුවන්ට තුනුරුවනේ ආශිර්වාදයෙන් සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ආදරණීය අම්මාගේ දියණිය බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අප ළඟින්ම සිටින දිලිෂා ආදරණීය අක්කාටත් මෙපින් දහම් අනුමෝදන් කරමු. තුනුරුවනේ ආශිර්වාදේ ලැබේවා. සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින් අද මේ පින්කම සඳහා දායකත්වයේ දරන මේ පින්නති හැම දෙනාටමත් මේ පින් දහම් හේතු වාසනා වේවා. ඒ අයගේ පින්නති අම්මා තාත්තලාට ඒ අය නමින් මේ පරලොව යන්තේ දුන සියලෝම ඥාතීන්ට මේ පින් දහම් හේතු වාසනා වේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින්
ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින් නැති ඔබ හැම දිනාටමත් ඔබ හැම දිනා නමින් මිය පරලොව යන්තේ දුන සියලු ඥාතින්ට ඔබේ පින් නැති අම්මා තාත්තලාටත් මේ පින් දහම් හේතු වාසනා වේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් මේ වටිනා පින්කම සඳහා වචනයකින් හරි උදව් උපකාර කළ ලොකු කුඩා හැම දෙනාටමත් මේ පින් දහම් හේතු වාසනා වේවා අවසානයේ අපි හැම දෙනා ලබා ගත්තා වූ මේ පින් දහම් අනුමෝදන් කරමු මේ විහාරස්ථාන පින්බිම ආරක්ෂා කරන ගරු කටයුතු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන පින් නැති ඔබ හැම දෙනා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අප මේ දෙන පින්පෙත් අරගෙන පාර්ථනීය බෝධියකින් උතුම් නමා මහ නිවනින් සැනසේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් මේ විහාරස්ථාන පින්බිම තුල දේශනා කළ පින් නැති ඔබ හැම දෙනා ශ්‍රවණය කළ යුගාසන කාව්‍ය මේ ධර්ම දේශනාව මේ මොහොතේ විතකින් නිවාවටපත් කරමු අභිවාදන සීලිස්ස නිච්ඡං උඩ්ඩාපචායිනෝ චත්තාරෝ